මෙයාට දැම්මා. අපේ ඇක්ටිවිටි සීරීස් එකේ 18 වෙනි ඇක්ටිවිටි එකට අද අපි යමු. අපි බලමු කොහොමද මේ ඇක්ටිවිටි එක කරන්න කියලා. අපේ නීති මාලාව කොහොමද කියලා අපි ඉස්සරලාම පැහැදිලි කරගෙන ඉන්න ඕනි අපේ සමාජිකයන්ට. ටී එකෙත් බලන්නේ ළමුන්ගේ අවධානය එක් දෙයකට තබා ගැනීමේ හැකියාව බලන එක තමයි මේ ඇක්ටිවිටි එකනුත් කරන්නේ. ඇත්තටම මේ ඇක්ටිවිටි එක කරන්න ඔවුන්ගේ සම්පූර්ණ අවධානය මේ සඳහා තිබිය යුතුයි. නැත්නම් පෙරදීමට ලක් වෙනවා. අපි ඊළඟට බලමු මේ ඇක්ටිවිටි එකේ නීති. එහෙම නැත්නම් කොන්දේසි මොනවද කියලා. මේ බැන්දේ ඉන්න පුද්ගලයා රවුමේ ඉන්න එක් අයෙකුට බෝලය පාස් කරනවා. බෝලය පාස් කරද්දී දෙපැත්තේ දෙන්න පාත් වෙන්න ඕනේ. එහෙම කරන්න නම් ඇත්තටම වුන් දෙන්න ලොකු අවධානයකින් ඉන්න ඕනේ. ඒ වගේම බෝලය අල්ලන පුද්ගලයා පහත් වෙන්නේ නැහැ. ඔහු බෝලය තමන් විසින් අල්ලා ගන්න ඕනේ. දෙපැත්තේ දෙන්න පාත් වෙන්න. ඒ වගේම දෙපැත්තේ දෙන්න බෝලය අල්ලගත්තයින් පස්සේ පාත් වෙන්නත් බෑ. ශනිකව ක්‍රියාත්මක වෙන්න. එහෙම ක්‍රියාත්මක වෙන්න බැරි වුණොත් ඔවුන් දෙන්න පරාජය වෙනවා. ඒ වගේම බෝලය අල්ලන පුද්ගලයා පහත් වුණොත් ඒත් ඔහු පරාජයට පත් වෙනවා. මේ ආකාරයට මේ කණ්ඩායමේ ඉන්න සමාජිකයන්ට බෝලය මාරුවෙන් මාරුවට පාස් කරන්න පුළුවන්. බෝලය පාස් කරද්දී උපක්‍රමශීලී වුණොත් මේ තවත් විනෝදජනක ක්‍රීඩාවක් බවට පත් කරගන්න පුළුවන්. උපක්‍රමශීලී